හායි යාළුවනේ. අද මම ඔයාලට පොඩි දෙයක් පෙන්වන්නයි යන්නේ. යමු මාත් එක්ක. දැන් වෙලාව හවස 6:00 විතර වගේ ඇති. ඒත් හොඳටම මෙන්න මේක පෙන්වන්න තමයි මං ආවේ. ඩුබායි ඉන්න අය නම් දැකලා ඇති. ඒත් දැකපු නැති අයට පෙන්වන්න තමයි මං ආවේ. මේ තියෙන්නේ රට ඉඳි ගහක්. මේ තියෙන්නේ රට ඉඳි ගහක්. අර පැත්තේ තියෙන්නේ රට ඉඳි. ඒක වෙන වර්ගයක්. මේක වෙන වර්ගයක්. මේ බලන්න දැන් මේවා ඉදෙන්න ලං වෙලා මේ ඉදෙන්න ලං වුණ රට ඉඳි තමයි මේ මෙහෙම තියෙන්නේ. මේක මෙතනින් මෙහෙම ලිහලා රට ඉඳි ගන්න. මම ඔයාලට ගෙඩියක් අරන් පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ ඒකෙන් එළියට ගත්තම තියෙන්නේ. එන්න මේ විදිහට මේවා ඉදිලා තියෙන්නේ. මෙන්න මේක ගොඩක් හොඳට ඉදිලා තියෙන්නේ. මේ බලන්න මෙන්න මෙතන මෙහෙම මේ එකතු කරලා තියෙන එකෙන් තමයි මම ගලවලා ඉන්න ගත්තේ. ඒ තියෙන්නේ රට ඉඳි. දැක්ක නේද දැක්ක මාස් හිතනවා නේද? තියෙන්නේ එන්නේ මෙහෙම අතර තියෙන්නේ. මේක දැන් කන්න තියෙන්නේ. ගහෙන් කඩලා රට ඉඳි කනවා කියන්නේ වෙනම අත්දැකීමක්. මාර රසයි. මේ බලන්නකෝ මේ හරිම සොෆ්ට් මාර රසයි. මාරම රහයි. මේ තියෙන අනිත් ගෙඩි ඒවත් ඉදිරිය තියෙන්නේ. මේ ගෙඩි මෙහෙම කඩලා අවුල දාලා වේලන. වේලපුවාම මේ තියෙන දැක්ක ෂෝක්. මේක රතු පාට ගෙඩිය. ඉදරම කහ පාට වෙන ඒවත් තියෙනවා. මෙන්න මෙහෙම තමයි ඩුබායි රටේදී